මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරගෙන එන්නේ higher studies ගැන. අපි Center for Research Kandy Hospital. කලින් වීඩියෝ එකේ අපි කතා කරේ higher studies යන අපි හදාගන්න ඕනේ මූලික සුදුසුකම් මොනවද කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ ඒ හදාගත්තු සුදුසුකම් කොහොමද අපි පැහැදිලිව potential supervisor කෙනෙකුට ලියන්නේ කියන එක. PhD එකකට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට cover letter එකක් ලියන්නම සිද්ධ වෙනවා. මොකද අපි මෙතනදී කරන්නේ අපේ සුදුසුකම් කුසලතා ගැන අපිව නොදන්න කෙනෙක්ව දැනුවත් කරන එක. ඉතින් අපි අපිවම ඇඩ්වර්ටයිස් කරගන්න එක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් හොඳ cover letter එකක් ලියන්නේ කොහොමද කියලා දැනගෙන තිබීම ඉතාමත් වැදගත්. සාමාන්‍යයෙන් අපි ලියන මේ cover letter එකට හරි සැකස්මක් කියලා නිශ්චිතව නැහැ. සමහර ප්‍රොෆෙසර්ස්ලා දිග ඊමේල් කියවන්න කැමති වගේම තවත් සමහරු කෙටි ඊමේල්ස් විතරක් කියවන්න කැමති. මෙන්න මේ අනුපිළිවෙලට ඔයාගේ cover letter එක සැකසුවොත් ඔයාට පෙරලා ප්‍රතිචාරයක් එන්න තියෙන සම්භාවිතාව වැඩි. මුලින්ම ඔයා සැලකිලිමත් වෙන්න ඕනි ආමන්ත්‍රණය කරන විදිය ගැන. සාමාන්‍යයෙන් dear කියන්නේ ඉතාමත් neutral ඒ වගේම professional. ඔයා ආමන්ත්‍රණය කරද්දී කාටද මම මේ ආමන්ත්‍රණය කරන්න කියන එක ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. අදාළ සුපර්වයිසර්ගේ තනතුර හොඳින් පැහැදිලිව දක්වන්න ඕන. ප්‍රොෆෙසර් කෙනෙක් නම් dear professor සහ අගට ඔහුගේ හෝ ඇයගේ last name එක යොදන්න. මේ විදිහට තමයි හොඳ ආමන්ත්‍රණයක් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ඔයාලා මේ විදිහට ඊමේල් එකක් හදනකොට ඔවුන්ගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒ වෙබ් පේජස් වල තියෙන ඒ නම කොපි පේස්ට් කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඊමේල්ස් වල මේ කොපි පේස්ට් කරාම ෆොන්ට් එක වෙනස් විදිහකින් පෙන්නනවා. එතකොට මේ ඊමේල්ස් නොකියවාම ඩිලීට් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ ගැනත් හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ආමන්ත්‍රණයෙන් පස්සේ ඔයාගේ cover letter එක හෝ ඊමේල් එක මේ විදිහට සකසගෙන යනකොට මුලින්ම කියන්න ඕනි ඔයා ඇයි මේ ආයුධම් කරන්න කියන එක ගැන. ඉතින් කෙටි සඳහන් කිරීමක් කෙටි වාක්‍යයක් ඇති තමන්ගේ අරමුණ පැහැදිලි කරන්න. මීළඟට ඔයා සඳහන් කරන්න ඕනි තමන්ගේ සුදුසුකම් මොනවද කියන එක ගැන. ඉතින් මෙන්න මේ කොටසදී තමා ඔයාගේ රිසර්ච් එක්ස්පීරියන්ස් වැදගත් වෙන්නේ. ගොඩක් වෙලාවට අපි PhD එකක් වෙනුවෙන් ආයුධම් කරනවා නම් අනිවාර්යෙන් ඔයාට හොඳ රිසර්ච් එක්ස්පීරියන්සස් තියෙන්න ඕනි. ඒ ලබාගත්තු රිසර්ච් එක්ස්පීරියන්සස් ඔයාට දැන් පුළුවන් මේ ඊමේල් එකට හෝ cover letter එකට හෝ මොටිවේෂන් ලෙටර් එකට ඇතුළත් කරන්න. ඔයාට විවිධ දක්ෂතා තියෙන්න පුළුවන්. නමුත් ඒ දක්ෂතා හැම දෙයක්ම මේ ඊමේල් එකට ඇතුළත් කරන්න ඕනි වෙන්නේ නැහැ. මොකද ඔයා CV එක ඇටච් කරලා තමයි මේ ඊමේල් එක යවන්නේ. ඒ නිසා ඔයාගේ දක්ෂතා කෙටියෙන් සඳහන් කරන්න. නමුත් රිසර්ච් එක්ස්පීරියන්සස් තියෙනවා නම් රිසර්ච් ෆීල්ඩ්ස් වලට ඉන්ට්‍රස්ට් තියෙනවා නම් ඒ දේවල් මේකේ හොඳට සඳහන් කරන්න ඕනි. ෆීල්ඩ් එක්ස්පීරියන්සස් තියෙනවා නම් ඒකත් මෙතන සඳහන් කරන්න. සාමාන්‍යයෙන් ඒ ශාස්ත්‍රයට අදාළව ෆීල්ඩ් එක්ස්පීරියන්සස් රිසර්ච් එක්ස්පීරියන්සස් තියෙනවා කියන්නේ ඔයාට PhD එකක් secure කරගන්න ලොකු chance එකක් තියෙනවා. ඔයාට විවිධ ශාස්ත්‍රවල රිසර්ච් එක්ස්පීරියන්සස් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔයා ඒ ඇප්ලයි කරන ප්‍රොජෙක්ට් එකට අදාළව පුළුවන් තරම් ලියන්න බලන්න. ඉතින් ප්‍රයොරිටි දෙන්න ඕනේ ඒ අදාළ ශාස්ත්‍රයට ගැලපෙන රිසර්ච් එක්ස්පීරියන්ස් එකට. ඒ ගැන වැඩිපුර සඳහන් කරන්න පෙළඹෙන්න. ඒ වගේම තමයි ඔයාට මේ වෙද්දී ෆුල් පේපර් පබ්ලිකේෂන් එකක් තිබුණේ නැතත් ඔයා ඒ වෙනුවෙන් මැනුස්ක්‍රිප්ට් එකක් සකසලා ඒක සබ්මිට් කරලා නම් තියෙන්නේ ඔයාට ඒක සඳහන් කරන්නත් පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණය තමයි ඔයා මේ ප්‍රොෆෙසර්ගේ රිසර්ච් ගැන උනන්දුයි ඒ වගේම හොඳින් දැනුවත් කියන එක පෙන්වන්න ඕන. ඒ ප්‍රොෆෙසර්ගේ කලින් රිසර්ච් පේපර්ස් හොඳින් කියවලා තමන් ආසම් පේපර් එකක් ගැන තමන් කරන්න ආස ෆීල්ඩ් එකක පේපර් එකක් ගැන පොඩි සඳහන් කිරීමක් කරන්න. ඒකෙන් ඔප්පු වෙනවා ඔයා මේකට ඇත්තටම උනන්දුයි ඒ වගේම ඔයා දැනටමත් ඒ ප්‍රොෆෙසර්ගේ වැඩ ගැන හොයලා බලලා තියෙන කෙනෙක් ගැන. අවසානයේදී ලිපියේ අවසන් විදි කිහිපයක් මේ විදිහට වීඩියෝ එකේ දාන්නම්. ඒව ගැනත් හොඳ අවධානයෙන් තමන්ගේ ඊමේල් එක හෝ cover letter එක ලියන්න. තවම අවසන් නැහැ. මොකද ඔයා ඊමේල් එක ලිව්වට පස්සේ ඔයා බලන්න ඕනේ ඔයාගේ grammar mistakes තියෙනවද කියලා. ඒ විතරක් නෙමෙයි. ඔයා අනිවාර්යෙන් බලන්න තව දෙයක් තමයි ප්‍රොෆෙසර්ගේ නම හරියට ලියලා තියෙනවද කියන එක. අවසානයේදී හොඳින්ම සැලකිලිමත් විය යුතු කරුණක් තමයි time zone එක. මොකද අපේ රටේ කෙනෙක්ට නෙවෙයි මේ ලිපිය යවන්නේ. ඒ නිසා ඒ අදාළ ප්‍රොෆෙසර් ඉන්න රටේ time zone එක ගැන සැලකිලිමත් වෙලා ඒ අදාළ වෙලාවට යවන්නත් වග බලා ගන්න.
ඉතින් මේ කාරණු තමයි ඔය සැලකිලිමත් වෙන්න ඕනි පොටෙන්ෂල් සුපර්වයිසර් කෙනෙකුට තමන්ගේ සුදුසුකම් ගැන ලියලා යවන ඊමේල් එකකදී. මේ කාරණු මොටිවේෂන් එකක් ලියන්නත් වැදගත් වුණාට මීටත් වඩා සැලකිලිමත් විය යුතු දේවල් කිහිපයක් තියෙනවා මොටිවේෂන් ලෙටර් එකක් ලියද්දී. ඒ ගැන නැවතත් වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ වගේම ඔයාලට රිසර්ච් එක්ස්පීරියන්ස් වැඩි දියුණු කර ගැනීමට කැන්ඩි හොස්පිටල් එකේ රිසර්ච් සෙන්ටර් එකත් එක්ක එකතු වෙන්න ඕනි නම් ඔයාලට පුළුවන් ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දක්වන්න.